ඊළඟට අපි කතා කරන්නේ EM radiation detect. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයන් අනුව මේ ටෙලස්කෝප් කොහොමද අපි වර්ගීකරණයට ලක්වන්නේ කියලා. ඇත්තටම අපි ආස දිහා බලනකොට අපිට පේන්නේ මේ නිකුත් කරන ආලෝකයෙන් ඉතා සුළු ප්‍රමාණයක් විතරයි. අපේ ඇහැට පේන්නේ නැති රේන්ජ් එක ඇතුලේ ගොඩක් දේවල් ගොඩක් ආලෝක කිරණයන් නිකුත් වෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ ටෙලස්කෝප් ගොඩක් ප්‍රබල වෙන්න ඕනේ අපිට ඇහැට පේන්නේ නැති ආලෝක තරංග අඳුන ගන්න. මොකද ඒ ආලෝක තරංග අඳුන ගැනීමත් එක්ක තමයි අපිට ටෙලස්කෝප් එකෙන් ගොඩක් දේවල් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ටෙලස්කෝප් ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන් එකත් එක්ක වෙනස් වෙන්නේ කියන එක. ඒකේ පළවෙනි එක විදියට ගමු දෘශ්‍ය ආලෝක දුරේක්ෂ. එහෙම නැත්නම් විසිබල් ලයිට් ටෙලස්කෝප් කියන එක. ඒක මේ අපි හැමෝම දන්න සාමාන්‍ය රිෆ්ලෙක්ටර් රිෆ්‍රැක්ටර් ටෙලස්කෝප් ගැන තමයි මේ දෘශ්‍ය ආලෝක දුරේක්ෂ කියලා අපි කතා කරගෙන යන්නේ. ඊළඟට රේඩියෝ ටෙලස්කෝප්. මේක ගොඩක් වෙලාවට බ්ලැක් හෝල්ස් වල තියෙන විස්තර කලෙක්ට් කරන්න. මොකද ඒවෙන් එන රේඩියෝ සිග්නල්ස් ඩිටෙක්ට් කරගෙන ඉවරලා ඒ තොරතුරු එකතු කරගන්න තමයි රේඩියෝ ටෙලස්කෝප් අපි පාවිච්චි කරන්නේ. මේක ගොඩක් වෙලාවට විශ්වයේ ගොඩාක් ඈත ගොඩාක් දුර තියෙන තොරතුරු එක්ස්ප්‍රෙස් කරගන්න තමයි අපි මේ රේඩියෝ ටෙලස්කෝප් පාවිච්චි කරන්නේ. මේ රේඩියෝ ටෙලස්කෝප් වල විශේෂත්වය තියෙන්නේ දූවිලි වලාකුළු සහ වලාකුළු ඒ ගොඩක් දේවල් අතරින් මේ තොරතුරු ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට පල්සස් ඊළඟට ගොඩක් වෙලාවට තරු බිහි වෙනකොට හෝ තරුවක් විනාශ වෙලා යනකොට ඒ තියෙන දේවල් වල තොරතුරු ගැදර් කරගන්න අපිට මේ රේඩියෝ ටෙලස්කෝප් ඉතාම පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉන්ෆ්‍රාරෙඩ් ටෙලස්කෝප් ගත්තාම ඉන්ෆ්‍රාරෙඩ් එක හරහා වෙන්නේ ගොඩක් මේ තාපය හරහා තමයි අපි මොන හරි දෙයක් ඩිටෙක්ට් කරගන්නේ. ගොඩක් වෙලාවට අභ්‍යවකාශයේ තියෙන දූවිලි වලාවන් ඒ වගේ දේවල් වලට හැංගිලා තියෙනවා යම් සිදුවීම් තියෙනවා. දැන් සමහර තරු විනාශ වෙන එක හෝ ඒ සමහර තරු ඇති වෙන විදිය සුපෝනෝවා වගේ පිපිරීම් වගේ දේවල් ඇති වෙන විදිය ඒවා සමහරලාට අභ්‍යවකාශය තුලත් පේන්නේ නැති වෙන්න මොන හරි දෙයකට ක්ලවුඩ් ඩස්ට් එකකට කව වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ක්ලවුඩ් එකක් හරහා මේක ඩිටෙක්ට් කරගෙන තොරතුරු ගන්න මේ ඉන්ෆ්‍රාරෙඩ් ටෙලස්කෝප් අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි නිතරම කතා කරන ගොඩක් අය දන්න ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එකෙත් මේ වගේ ඉන්ෆ්‍රාරෙඩ් සිස්ටම් එකක් තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ එක්ස්රේ සහ ගැමා රේ ටෙලස්කෝප්. මේවා ගොඩක් වෙලාවට නිතරම විශ්වයේ රඳවලා තියන්න වෙනවා. ඒ කියන්නේ අභ්‍යවකාශය ඇතුලේ රඳවලා තියන්න වෙනවා. මොකද මේ එක්ස්රේ හරි ගැමා රේ හරි මේ විකිරණ බලපෑමක් ඇති වෙන්නේ මොකක් හරි විශේෂ තරුවක් පිපිරිලා හරි මොන හරි ඒ වගේ ලොකු බරපතල සිදුවීමකින්. එතකොට මේ දේවල් ගැදර් කරගන්න නිතරම මේවට සම්බන්ධ ඒ උපකරණ අපිට අභ්‍යවකාශයේ රඳවලා තියන්න වෙනවා. එතකොට ඒව හරහා තමයි මේ තොරතුරු එකතු කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපිට ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන් එක අනුව ඒ වෙනස් වීම අනුව අපිට මේ තොරතුරු ගැදර් කරගන්න මේ දේවල් අපිට කැටගරයිස් කරගන්න පුළුවන් වෙන්නේ.